Hi guys. ඔන්න ඉතින් අද දවසෙන් ටිකක් මම අද නැගිටිනකොට චුට්ටක් විතර දවල් වුණා. ඒත් එක්කම අද දවස එච්චරම මට සතුටුදායක වුණේ නැහැ උදේ නැගිටිනකොට. මිනිස්සුන්ට එහෙම දවස් තියෙනවනේ. එහෙම දවස් තියෙන්නත් ඕනේ මිනිස්සුන්ට. ඉතින් ඒ කොහොම වුණත් ඉතින් ඇඳස් කරන්න නැතුව බෑනේ. ඔන්න ඉතින් මම අද bedsheet change කරන දවස නිසා ඒවත් අස් කරලා ඔන්න ඇඳ පිළිවෙලකට හදාගත්තා. ඒ කරලා මෙන්න මෙතන අස් කරන්න යනකොට ඉතින් වැඩේ හබක් වුණා. මට සාමාන්‍යයෙන් දෙයක් කරන්න පුළුවන් එකපාරකට එක දෙයයි. ඉතින් ඔය වගේ කරගන්නේ දෙක තුනක් එකපාර කරගන්න ගියාම ඉතින් මේ වගේ අකරතැබ්බි වෙන එක මට සාමාන්‍යයි. හැබැයි ඉතින් එහෙම කියලා මම හැදෙන්නෙත් නැහැ. කොහමරි කාපට් එකත් අස් කරලා මම හිතුවා සාලට ගිහිල්ලා සාලේ චුට්ටක් අස් කරන්න ඕනි කියලා. මට තියෙනවා පුරුද්දක් මේ ගෙදර හැම දෙයක්ම වෙන්න ඕනේ මගේ අත්දකින් කියලා. නැත්තම් මට ඒක හිතට සැටිස් නැහැ. මන් දන්නේ මම වගේ තව මිනිස්සු ඉන්නවද කියන්න. හැබැයි මගේ හස්බන්ඩ් හැම වෙලේම කියන්නේ ඒක වැරදි කියලා. සමහරක් වෙලාවට ඇත්ත කියලා හිතනවා මට. මොකද වර්ක් ලෝඩ් එක වැඩි වුණාම හිතට සහනයක් නැහැ. හිතට බර වැඩි දේවල්. ඉතින් අදත් මට ඒ වගේ හිතෙච්ච දවසක්. ඉතින් මම හිතුවා අද දවසේ තියෙන සේරම වැඩ කරන්න නැතුව පොඩි පොඩි වැඩ ටිකක් කරලා මගේ ඇහැට පේන දේවල් ටික කරලා මම පැත්තකට වෙනවා කියලා. ඉතින් ඕගොල්ලන්ගේ හිතට දුකක් වේදනාවක් මොකක් හරි කනස්සල්ලක් දැනුණාම ඕගොල්ලෝ මොකද කරන්නේ? මම හිතා ගන්න බැරුව ඉන්නේ. උදේට කන්න ප්‍රියක් තිබුණෙත් නෑ. පළතුරු වගේක් තිබ්බා. ඒ ටික ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩ් කරලා බොනවා කියලා හිතුවා. ඉතින් ඔහොම තමයි නේද? ඊට පස්සේ ඉතින් මූඩ් ෆික්ස් කරගන්න කියලා හිතලා මම ක්‍රෝෂට් කරන්න හරිම කැමතියි. ඒක හරි ලස්සන ගිතුම් කලාවක්. හැබැයි මට ඒකත් එපා වුණා. මේ බලන්නකො කාලයකට කලින් කොරෝනා කාලේ මම කරපු ලස්සන ක්‍රෝෂට් නිර්මාණයක්. ආයෙත් ඉතින් කවදා ඔහොම මහන්නද මන්ද. ඕගොල්ලන්ට ජීවිතේ කඩාවැටීම්, හිත රිදවීම්, එපාවීම් තියෙනවා නම් ඔයාලාගේ හිත ඇතුලෙන් බලන්න ඕගොල්ලන්ට මොකද්ද ඒකෙන් ගොඩ එන්න පුළුවන් හොඳම දේ කියලා. සමහර විට ඔයා කැමති ගෙවතු වගාව, ගෙතුම් මොන හරි කරන්න, උයන්න, ගෙවල් අස් කරන්න. ඒ මොනම හරි දෙයක් වෙන්න පුළුවන්. මගේ හිත සනස ගන්න කරන්න පුළුවන් ඔය හැම දෙයකින්ම එකම එක දෙයයි අස් කරලා සතුටින් ඉන්න එක. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලන් ඉක්මනට හම්බෙන්න එන්න. ඔයාලා පරිස්සමින් ඉන්න.